ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු හමුදාව විසින් හෙල්ෆයර් මිසයිලයක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති නාවික අවහිර කිරීමේ වැඩසටහන යටතේ මෙම ප්‍රහාරය සිදු කර ඇති බව වාර්තා වෙනවා. ඇමරිකානු මධ්‍යම විධානය සෙන්ට්කොම් නිකුත් කළ වීඩියෝවක දැක්වෙන්නේ බොට්ස්වානා දජය යටතේ ධාවනය වූ MT ලෙක්සි නමැති නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරමින් මිසයිලය එල්ල කරන ආකාරයයි. එම ප්‍රහාරයෙන් නෞකාව අක්‍රිය වී තිබෙනවා. නෞකාවේ කාර්ය මණ්ඩලය පය 24ක් පුරා ඇමරිකානු හමුදාව විසින් ලබා දුන් නැවතත් කළ අනතුරු ඇඟවීම් සහ උපදෙස් නොසලකා හැර ඇති බව සෙන්කොම් පවසනවා. ඒ අනුව අවසානයේ ඇමරිකානු ගුවන් යානයක් විසින් නෞකාවේ එන්ජින් කාමරයට හෙල්ෆයර් මිසයිලයක් එල්ල කර ඇති අතර එමගින් නෞකාව ඉරානය වෙත ළඟාවීම වළක්වා තිබෙනවා. අප්‍රේල් 13 වෙනිදා සිට ආරම්භ කළ ඉරාන නාවික අවහිර කිරීමේ මෙහෙයුමේදී ඇමරිකානු හමුදාව විසින් අක්‍රිය කළ 6 වෙනි නෞකාව මේ බව සඳහන්. එමෙන්ම ඉරාන වරායන් වෙත ඇතුළු වීමට හෝ පිටවීමට උත්සාහ කළ තවත් නෞකා 122ක් මේ වන විට වෙනත් මාර්ග වෙත හරවා යවා ඇති බවද ඇමරිකානු හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.